බොහොම ලස්සන කොළපාට කඳු පේලි මැද පිහිටපු පොන්චි ගමක හරිම ආදරණීය වාහන ටිකක් ජීවත් වුණා. මේ වාහන අපි වගේම කතා කරනවා, hina වෙනවා, හැංගීම් දනනවා. ඕන් අතර හිටියා රතු පාට රේසින් කාර් එකක්. එයාගේ නම රේසෝ. රේසෝ හරිම දඟකාරයි. යා හැම වෙලාවෙම හිටියේ හයියෙන් ධාවනය කරලා අනිත් වාහන වලට ඉස්සරහ කරන්නයි. හා මං තමයි වේගවත්ම. කාටවත් මාම අල්ලගන්න බෑ කියලා යා හැම වෙලේම හයියෙන් කෑ ගැහුවා. ඊ ගමේම හිටියා කට්ටිය ආදරෙන් සීයා බස් කියලා කතා කරන වැඩිහිටි බස් එකක්. සීයා බස් හිටියේ කහපාටට හෙඩ වෙලා. එයා හරිම ඉවසිලිවන්තයි. දැනුම් තේරුම් නැති කෙනෙක්. ගමේ හැමෝම එයාගෙන් උදව් ඉල්ලන්න, හොඳ නරක දැනගන්න ආවා. දවසක් ගමේ ලොකු තරඟයක් තිබුණා. ඒ තමයි වේගවත්ම වාහනේ තෝරන තරඟය. රේසෝට හරිම සතුටුයි. මේක මට 20යි 20. මම අනිවාර්යයෙන්ම දිනනවා කියලා යා හිතුවා. තරඟය පටන් ගත්තා. රේසෝ ඌරා වගේ වේගෙන් ඉස්සරහට ගියා. එයාගේ පිටුපසින් අනිත් වාහන ආවා. සීයා බස් හිටියේ අන්තිම පේලියේ. එයා හිමින් පරිස්සමින් ගියා. තරඟයේ දිගේ ටික දුරක් යනකොට පාර මැද ලොකු ගලක් පෙරලිලා වටිලා තිබුණා. රේසෝට ඒක දැක්කේ නැහැ. එයාගේ මුළු හිතේ තිබුණේ වේගය විතරයි. ඊට පස්සේ ඩොං රේසෝ ගලේ වැදිලා පැත්තකට විසි වෙලා එයාගේ රෝද දෙකක් සීරෙන්න පටන් ගත්තා. එයාට ඉදිරියට යන්න බැරි වුණා. "ආව් මගේ රෝද මට උදව් කරන්න." රේසෝට හයියෙන් වැඬුණා. ඔහුගේ පිටුපසින් ආපු අනෙත් වාහන රේසෝව දැකලා නැවතුණා. හැබැයි ඒ අයට තනියම ගල අයින් කරන්න බැරි තරම් ලොකුයි. එයාලා කල්පනා කළා. දැන් මොකද කරන්නේ? ටික වෙලාවකින් සීයා බස් එතනට ආවා. එයා රේසෝ ළඟ නැවතිලා හරිම ආදරෙන් කතා කළා. "රේසෝ පුතේ, දඟකාර වුණාට දැන් ඔයාට අමාරුයි නේද? හයියෙන් යනවට වඩා වැදගත් වෙන්නේ පරිස්සමෙන් කල්පනාකාරීව ගමන් කරන එක. තනියම ඕනම වේගයකට යන්න පුළුවන්. හැබැයි ලොකු ප්‍රශ්නයකදී අපිට උදව් ඕන වෙනවා." ඊට පස්සේ සීයා බස් අනිත් වාහන දිහා බැලුවා. "අපි හැමෝම එකට එකතු වෙලා මේ ගල ඉවත් කරමු. එතකොට රේසෝටත් යන්න පුරුවම්, අපිටත් යන්න පුරුවම්. වේගය නෙමෙයි, එකමුතුව තමයි ජයග්‍රහණය." සියදම වාහන එකට එකතු වුණා. සීයා බස් ඉස්සරහට ඇවිල්ලා යාගේ ලොකු හයියෙන් ටික ටික ගල තල්ලු කරන්න පටන් ගත්තා. කුඩා වාහනත් යා වට කරගෙන උදව් කළා. ටික වෙලාවකින් විශාල ගල පාරෙන් අයින් වුණා. රේසෝගේ හානි වෙච්ච රෝදවලට සීයා බස් තෙල් ටිකක් ගාලා වේදනාව නැති කළා. "සීයා බස්, මට සමා වෙන්න. මම හිතුවේ මගේ වේගය හැම දෙයකටම වඩා වැදගත් කියලා. මම තනියම හිතුවා මිසක් අනිත් අය ගැන පරිස්සම ගැන හිතුවේ නෑ. ස්තුතියි මට උදව් කරාට." රේසෝ දුකින් කිව්වා. සීයා බස් ආදරෙන් සිනා වුණා. "කමක් නෑ පුතේ, වැරදි වෙනවා. හැබැයි අපි ඒ වයින් පාඩම් ඉගෙන ගන්න ඕන. මතක තියාගන්න, හොඳ මිතුරන්ගේ උදව්ව ලෝකේ ඕනම වේගයකට වඩා නටිනවා." ඒ දවසෙන් පස්සේ රේසෝ වේගයෙන් යන්න පුරුදු වුණා. හැබැයි පරිස්සමෙන් හා වටපිටාව දිහා බලලා. එයා තවදුරටත් දඟකාර වුණේ නැහැ. ඒ වගේම එයා හැම වෙලේම අනිත් වාහනවලට උදව් කරන්න සූදානම් හිටියා. කතාවෙන් අපට ලැබෙන ආදර්ශය වේගය විතරක් නෙමෙයි, පරිස්සම සහ කල්පනාකාරී බවත් හරිම වැදගත්. අපිට තනියම හැමදේම කරන්න බෑ. එකමුතුව සහ මිතුරන්ගේ උදව්ව හැම දෙයකටම වඩා වටිනවා. හොඳයි යාළුවනේ, අදට කතාව අවසන්. අපි රේසියෝ කරන ඊළඟ දැඟ වෙඩෙත් එක්ක
අලුත් කතාවකින් ඉක්මනටම හමුවෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.